අයියෝ. හයි හෙට වෙසක් ඉතින් මම හිතුවා වෙසක් එකට vlog එකක් කරන්න. ඉතින් ඔයාලා ආසයින් මගේ vlog බලන්න. හරි. Excuse me. හරි. ඉස්සරහ ගෙදර කෑ ගහනවා. ඕකේ. අපි ඉස්සරහ ගෙදර පොඩි බබෙක් ඉන්නවා එයා කෑ ගහනවා. හරි. එහෙනම් අපි යමු කුඩු ගන්න. මම ආසාර මේවා මොනවාද බකට් ඒවත් මම ගන්නවා මම ඒවට හරිම ආසයි. හායි කොහමද? මේ තියෙන මගේ වෙසක් vlog එක. ඉතින් ඔය මම ලෑස්තිලා ඉන්නේ දැන් මම කඩේ යන කුඩු ගන්න. මෙදා පාර අපි හිතුවා කුඩු කඩෙන් ගන්නවා කියලා. මෙදා පාර කියන අපි හැම පාරම කුඩු කඩෙන් තමයි ගත්තේ. උනත් මම මේ පාර හිතුවා ඒක කුඩුවක් මම තනියෙන් හදනවා කියලා. හරියටම මගේ vlog එක පටන් ගන්න හෙට මොකද මම හෙට තමයි කුඩු හදන්නේ. ඒ වුණාට ඉතින් මම හිතුවා පොඩි ක්ලිප්ස් ටිකක් ගන්න. මොකද වෙන්නේ කියලා ඔයගලන්ට කියන්න එපා. ඉතින් ඔයාලා ආසයිනේ ඔපදුප හොයන්න මම වගේ. ඉතින් මං අද රෑ කඩේ ගිහින් කුඩු ගත්තා. හෙට තමයි මම කුඩු හදන්නේ. හෙට තමයි වෙසක්. ඉතින් අපි බලමු හෙට කොහොමද මම කුඩු හදන්නේ සහ හෙට දවස කොහොමද ගෙවෙන්නේ කියලා. මං ගත්තා මේ උණ බට. අපි බාප්පා තමයි දුන්නේ මට මේ උණ බට මේ මම මේක අපි දැන් වෙසක් කුඩුව හදමු. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා කැපෙන්න නැති පිහියක්. කැපෙන පිහි බෑ මොකද අත කැපෙනවානේ. ඊට පස්සේ ගැට ගහන්න මෙහෙම එකක් ගත්තා. මේකයි දන්නේ ගත්තේ. මේකත් මම හිතන විදිහට මම මේකත් ගත්තේ ගැට ගහන්න තමයි. ඕකේ. හරි. අපි දැන් මුලින්ම කියන්න ඕනේ අකමැත්තෙන් වුණත් අද vlog එකට මෙන්න මේ දෙන්නත් ඉන්නවා. මොකද අද ගෙදර ඉන්නේ මම විතරයි. ඒක නිසා මේ දෙන්න මගේ පස්සෙමයි ඉන්නේ. ගණන් ගන්න එපා අපේ ක්‍රෂ් හුස්ම ගන්නවා හයියෙන්. එයා කැම් එක ගාරලා හුස්ම ගන්න සද්දය ඇහෙනවා. ඉතින් ඒක ගණන් ගන්න එපා. ඕකේ. උණ බට සුද්ධ කරලා තිබ්බේ නැහැ. ඉතින් අපි තුන් දෙනා ඒවා සුද්ධ කරගත්තා. ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන් ක්‍රෂ් හොඩමට කොච්චර උදව් කරනවද කියලා. හරිද? ඔය තියෙන්නේ අපේ අකගේ මැරෙන්න ඕන මෙන්න තියෙන ගස් ටික. අපේ ක්‍රෂ් හරි ආසයි ලී වලට. ඉතින් එයාව ෂේප් කරගන්න ඕන නිසා මම එයාට පොඩි ලී කෑල්ලක් දුන්නා. නැත්තම් එයා මේ ටික මට කරන්න දෙන්නේ නැති නිසා මම මේ පඬිතුයාගේ මේ වෙසක් කුඩු හදන්න ගත්තට මම ඇත්තටම හදන්න දන්නෙත් නෑ. ඊට මදිද මෙච්චර ඉඳ තියෙද්දි මෙතන නිදි නැගිටිනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 20 28ක් ඕනේද? 6 12 18 24යි ඕනේ. ඕකේ. ඔයාලගේ ගෙදර ඉන්න බල්ලොත් මෙහෙමද? අපේ නම් මෙහෙම. ඒ කියන්නේ අපි වැඩක් කරද්දී යාළුවත් වෙනවා අපිට උදව් කරන්න. ඒ කියන්නේ එක වැඩේ දෙක තුන කරනවා. ඒ වුණත් එයාලගේ විදියට ඒක උදව්වක්. අපේ ක්‍රෂ්ගේ පැත්තෙන් නම් ඒක හෙන්නම උදව්වක් මේ අපිට කරන මේ සමහරක් වෙලාවට ඉතින් උදව්ව වැඩිකමට සමහරක් වෙලාවට ගහලා පන්නන අවස්ථාවක් නැතුවම නෙමෙයි. හදන එක ලේසි නෑ මේ දිනත් එක හදන එක අමාරුයි. සක්කුඩු හදන්න ආසාවක් තිබ්බා. දැන් මට ඒක ගියා. මේ දෙන්න නිසා අයියෝ මදේට උණ බටක් ගාගෙන මේ තා පොඩ්ඩේ මගේ කැම් එක සෙට් පොල්චි තමයි වැටෙන්න ගියා. ඒ වුණත් මම ඒක අල්ලගත්තා හරි ලස්සන විදිහට. මොකද මම කියන්න ගියා ඇත්තටම මම කඩෙන් ගත්තේ මගේ අනිත් කුඩු හතර රුපියල් 450යි 500යි. ඉතින් ඇත්තටම කිව්වොත් ඒ ගානට එක වටිනවා කියලා කියන්න ඕනේ. මොකද වෙසක් කුඩුවක් හදන එක හරි අමාරුයි. මට නම් අමාරුයි. පට්ටම හදන එක හරිම අමාරුයි. ඊට වඩා අලවන එක මට ඊටත් වඩා අමාරුයි. ඉතින් ඒක නිසා මේ කඩෙන් වෙසක් කුඩු ගද්දී මිනිස්සුන්ට බනින්න පා හොඳේ ගාන වැඩි කියලා තියෙන එක අරගෙන ගෙදර එන්න. අත්මුකතේ මිනිස්සු හරි මහන්සියෙන් වෙසක් කුඩු හදන්නේ. ඕකේ.
බොරු කියන්න ඕනේ මං ඊයේ රෑ කූඩු ගද්දිත් මං ගාන අහලා අම්බෝ ගාන වැඩි කිව්වා. සෝරි අංකල් ඔයා හරිම ගාන්න තමයි කූඩු දෙන්නේ. බොරු කියන්න ඕනේ නෑනේ. ඔයා ගාන අඩුවෙමුත් දෙන්නේ. මං නම් කියන්නේ තව රුපියල් 100ක් වගේ එකතු කරන්න ඕකට. එතකොට හරි. මෙන්න මේ වගේ එකක් තමයි ගත්තේ මේ ගැට ගහන්න. මං හිතන්නේ පුළුවන් නේ. හරි. දැන් අපිට තියෙන්නේ මේවා මෙහෙම එකට එකට තියා ගැට ගන්න මම දන්නේ නැහැ. මම හිතේ විදියට මෙහෙම තියලා හදන්න. පේනවා එහෙම හදමු. ඕකේ. ආපහු නම් මම වෙසක් කුඩු හදන්නේ නැහැ. මොකද හරි අමාරුයිනේ. කොහෙද ඉතින් මට දොළ දුකක් තිබ්බනේ වෙසක් කුඩුවක් හදන්න. දැන් මට දොළ දුක හොඳ වෙලා තියෙන්නේ. ඒ උනත් ඉතින් බාරගත්ත වැඩේ කරන්න එපා. ලැජ්ජාවෙන් නැත්තම් ඒක නිසා මම දැන් කරනවා. අමෝ හරි මහන්සියි. මේ අද ගෙදර කවුරුත් නැහැ. අපේ අක්කලාත් ගිහිල්ලා. ඉතින් මම විතරයි ඉන්නේ. හවසට තාත්තා එනවා කොහමද කූරු ටික එල්ලලා දෙන්න. මේ එතකයි මේක කරනවා. සමනල ගැටයක් දැම්මේ. ඕකේ. වැඩක් කරාමද මන් දන්නේ. චුට්ටක් හෙල්ලෙනවා හැබැයි. අවුලක් නෑ. ඕකේ. හරිද? ඔය දෙන්න නිදියන්. මට උදව්වක් දෙන්නෙත් නෑ. රිලෙක් වැඩේ දෙක කළා. දැන් හොඳට ඉන්නෝ දෙන්නම. මෙහෙමයි මේක මේ ගොඩක් හොල්ලන්න කරන්න බෑ. ඒකට කැඩෙයි. අඩමානේ තියෙන්නේ වුණත් පර්ෆෙක්ට්. තාත්තා එන කලින් මම මගේ පළවෙනි කොටුව හදාගත්තා. මම මගේ ලයිෆ් එකේ ලොකු ජයග්‍රහණයක් කරා නම් තනියෙන් මම මෙන්න මේ කොටුව හදාගත්ත එක තමයි පුදුම අමාරුවෙන් ඔය කොටුව හදාගත්තේ. මොකද එක පැත්තක් ගැට ගහද්දී අනිත් පැත්ත ලෙහෙනවා, අනිත් පැත්ත ගැට ගහද්දී මේ පැත්ත ලෙහෙනවා. කොහොම හරි මම ඒක හදාගත්තා. සප්ප කරන්නේ. කෑ ගන්න තමයි. මම කොච්චර හොඳට මගේ කොටු ටික හදලා තියනවද කියනවනම් අපේ තාත්තා කූඩුව හදාද්දිත් මගේ කොටු ටික ගැලවිලා බිම වැටුණා. ඒ තරම් හොඳට මම කොටු ටික හදලා තියෙනවා. ඊට පස්සේ කොහොමරි තාත්තා ආපහු ටික හදලා එයා මට කූඩුවත් හදලා දුන්නා. මම දන්නේ මට මේ කූඩුව හදද්දි මගේ ඉවසීම කියන එක මම ගොඩාක් ප්‍රගුණ කරා. ඔයාලත් මං වගේ ඉවසන්න දන්නේ නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වෙසක් කූඩුවක් හදන්න. එතකොට ඔයාලගේ ඉවසීම කන්ට්‍රෝල් කරගන්න ඔයාලට හැකියාවක් තියෙනවා. ඕකේ. අනේ ඔය ඇදලා අලවන්න ඕනි. අංක විකල කූඩුවක් වගේ. හොඩ චුටේකේ කූඩු ලස්සනයිද? මේ චුටේකේ කූඩු ලස්සනයි. පණ්ඩිත අයියා. හැබැයි කැත කරොත් නම් තාත්තේ. බොරු කියන්නේ මම මේ කූඩුව හදද්දි බැන්නේ නැත්නම් අපේ ගෙදර තියෙන බඩු මුට්ටු ටිකට විතරයි මම අනිත් හැමෝටම බැන තමයි මේ කූඩුව හැදුවේ. මම ඔයාලටත් බැන්න. මොකද ඔයාලනේ කිව්වේ වෙසක් vlog එකක් ගේන එක. ඉතින් මම ඔයාලටත් බැන තමයි මගේ මේ කූඩුව හැදුවේ. ඒ වුණත් කොහොම හරි අන්තිමට ලස්සනට කූඩුව ආවා. චුට්ටක් විතර ඇදේ නිකන් හෙනයක් ගහලා වගේ. ඒනොත් අවුලක් නැහැ. ඒ හෙනේ ගහපු එකත් ලස්සනයි. ඕකේ. හැත්තෙමක මගේ කූඩුව ළඟට කැතයි දුරට ලස්සනයි. ළඟට කැත වෙන්නේ ඉතින් අර පේනවනේ ඉතින් අලවල තියෙන විදිහ. එතකොට නිකන් ගොම ගාලා වගේ තමයි පේන්නේ. ඒ වුණත් දුරට ලස්සන. කවුදනේ ළඟට බලන්නේ කූඩුවක්. ඒක නිසා අවුලක්ම නැහැ. ඕක තමයි මට අපේ තාත්තා කපලා දුන්නේ. මං යාට මලක් කපලා දෙන්න කිව්වහම ඒක තමයි යාගේ මල. මං දන්නේ ඒකේ පෙති අනිත් දෙක කොහෙද දන්නේ නැහැ. කොහොම හරි මම මලක් කපාගත්ත ඔන්න ඔය වගේ දැක්ක නොන්නක තමයි මල කියන්නේ. අපේ තාත්තා කපලා තියෙන හાર્ට් එකක්. ඒක මට අලවන්න බෑ වෙසක් කූඩුයි. ඒක මං ඇලුවේ නැහැ. මම පසු කාලීනව ලව් ලෙටර් එකක් වගේ එහෙම ලියද්දි මං ඕක අලවන්නම් තාත්තේ. සෝරි. ඕකේ. මගේ වෙසක් කූඩුව මේ පොඩක් විතර මේ අංජබරස් අවුලක් නෑ. ඒත් පර්ෆෙක්ට්. පොඩ්ඩක් විතර අසමානයි. වෙසක් කූඩුවක් හදලා නැත්තම් එහෙනම් ඔයා හදලා බලන්නවට ආසෙ හිතේ. මොකද මටත් ආසෙ හිතුණා මුල් ටිකේ හැබැයි. ඊට පස්සේ මට එපා වුණා. මට ඉතින් මම වෙසක් කූඩුව හදන්න දන්නේ නැහැ. තනියෙන් හදන්නත් බෑ. අපේ අර දෙන්නත් එක්ක කොහොමද හදන්න බෑ.
ඒ වුණත් වෙසක් කූඩුවක් හදන එක වෙනම ආතල් එකක්. ඉතින් ඔයා හැම හදලා නැතෝ හදලා බලනකොට ආස හිතේ. ඊට පස්සේ මමයි ක්‍රෂි ඕඩර් කරේ අපි වෙසක් මොනවද ඒවට කියන්නේ බකට් එල්ලුවා. ඔව් බකට්. ක්‍රෂ්මි ඔය පිටිපස්සේ වැටක් තියෙනව නේද? ඒක ඇත්තටම හදන ලොකු ගාණක් ගියා. මොකද අපි ඒක හැදුවේ අපේ තනකොළ තියෙන පැත්තට ගිහින් අර දෙන්න පැටව දාන නිසා ඒක හදන රුපියල් 250ක් විතර ලොකු ගාණක් ගියා. ඔර කියනව නෑනේ. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. බකට්ස් පත්තු කරාම ඔය තියෙන අපේ ගෙදර ඔය තියෙන එහා ගෙදර කොහොමද මම මේ ගෙදර ඉඳන් උපදුප හොයන්න නොම තමයි එහා ගෙදර ඔය තියෙන මගේ වෙසක් කුරු දැක්කනේ දෙක එහෙම ලොකු කැතක් නෑ ළමයි ළඟට විතරයි කැත අර ලයිට් එක දැම්මම මේක හරි ලස්සනයි ඔයාට මොකද හිතෙන්නේ චූටි අකගේ වෙසක් කුඩුව ගැන ඔයාට මොකද හිතෙන්නේ කියනවාකෝ කියනවා ඔය තියෙන අන්තිමට වෙසක් කුඩු එල්ලුවාම අපේ ගෙදර අතනකෝ අර කරුවලට තියෙන පැත්ත අපේ ගෙදර නෙමෙයි ඒක මම එහෙම තමයි හිතන් ඉන්නේ මොකද මට මේ පැත්තට වෙසක් කුඩුවක් එල්ලන්න බැරි වුණා වෙසක් කුඩු මදි වුණා මම පහයිනේ ගත්තේ ඒක නිසා වෙසක් කුඩු පහ තියෙන පැත්ත විතර අපේ ගෙදර සහ බකට් තියෙන පැත්ත විතර අපේ ගෙදර ඕකේ ඔය තියෙන අපේ චුටි වත්ත මේ අපේ කචු ළමයි වෙසක් කුඩු හැදුවාගෙන නෙමෙයි හදපු තැන අස් කරන්න ඕනේ එදිනටත් මහන්සි වෙසක් කුඩු හදලා ඔන්න බලන්නකෝ හදපු තැන වව් ලස්සනයි අන්තිමට මම ඊට පස්සේ ඔතනත් අස් කරා කොහමද අපේ තාත්තා එද්දි මට දන්සලෙන් ගෙනාවා සීනි සම්බල් පහන්යක් මම ඒකත් කෑවා ඒක මට සැරයි ඒ උනත් රහයි නිකන් දෙන එකනේ නිකන් දෙන එකවත් කියවන්න එපා චූටි හොඳම කෑල්ල ඊට පස්සේ අපි ගියා දන්සල් ළමයි අපි එක දන්සලකට විතරයි ගියේ උඩ පැනගෙන ගියාට කොහොම හරි ඒ දන්සල අයියෝ අපි යද්දි පොලිම තිබ්බේ නැහැ බත් දන්සලක් ගිහිල්ලා පිගන් අරගෙන හිටියා විතරයි එතන බත් දන්සල ඉවර වුණා ඊට පස්සේ බත් හදනකම් අපි විනාඩි 40ක් හිටියා විනාඩි 40ක් ඕකේ විනාඩි 40ක් ඉඳලා බත් කාලා ආවේ දන්සලේ පොලිම නැතු ඉන්න වාසනාව නැහැ නේ ඉඳගෙන හරි ඉන්නවා බත්තට ඉඳාලු ඕ බත්තට ගොඩේ ඉන්නේ දන්සල හොඳයි අපි ඇප් එකක් වල්ලා ආවේ අද ඔයගොල්ලෝ පොසොන් එකට අනිවාර්යයෙන් මේ ඇප් එකේ ඉතින් මොකක්ද ඇප් එකේ නම දන්සල කියලා තමයි ඇප් එකේ නම ඉතින් ඒක පෙන්නනවා තියෙන දන්සල් ඔක්කොම අපි මොකද ප්‍රොමෝට් කරන්නේ දන්සල් අපි දන්නේ නැහැ මේක. අපි දන්නේ එහෙම නෑ බොරු කිව්වා. ආවට දැන් ඔයාලා අපි ආව normal time එකේ ගියානේ. ඒ time එක තමයි අවුරුද්ද වහනේ වහලෙන time එක. හරි. එනකොට ඉතින් පොඩි පොල්ම තිබ්බන ප්‍රශ්නේ. මම කියන්නේ අපිට ගොඩක් කට්ටිය ගියා නැත්තම්. තිබ්බට ගොඩක් පොල්ම තිබ්බා. අපයක් ඔය කියන්න try කරන්නේ අතරම අපි වාහනේ උඩ ගලවගෙන ගියේ ඉතින් ඒක නිසා අපි ඒක සෙට් කරන ටයිම් එකේදී ගොඩක් අය දන්සල ඇතුළට ගිහින් බත් කෑවා. ඉතින් එයා කියන්නේ අපි ඒ ටයිම් එකේ ගියා නම් අපිටත් බත් කන්න තිබ්බා කියලා. අනේ මන්ද නිකන් දෙන බත් එකටත් අපි අක්ක අතට ගිහින් රණ්ඩු කරනවා මට නම් තේරෙන්නේ නැහැ. අපි ගියේ කොළඹ පැත්තට. ඉතින් අපි යන ගමන් තොරන් බැලුවා. බැලුවා කියන්නේ තොරන් ළඟින් ගියා නැවතලා බැලුවේ නැහැ. මොකද අපි අක්ක නැවතුනේ නැහැ. මං ඉතින් ඉක්මනට ජාතක කතාව කියෙව්වා යන ගමන්. කොහොමරි අපි ගියේ ළම එකම එක දන්සලකට විතරයි මොකද අපි අක්ක දකුණේ දන්සලේ පොලිමි දිගයි කියලා ඒක මග ඇරියා අන්තිමට බත් දන්සලෙන් බත් විතරයි කෑවේ මම මේ කල්පනා කරේ වෙසක් කියන්නේ හරි ෂෝක් නේද කියන්නේ අපි හැමෝම අපිට තියෙන වාහනේ බයිසිකලයක් හරි මොකේ හරි අපි යනවා කට්ටියත් එක්ක ඉතින් වෙසක් බලන්නනේ දන්සා කන්න ඉතින් ඇත්තට මේක හරිම ලස්සන දෙයක් මම නම් හරිම ආසයි මට සාමාන්‍යයෙන් දොළ දුකක් වෙනවා වෙසක් කාලේට බත් එකක් කන්න මේ දන්සල් බත් එකක් මං ගිය පාරත් අපේ අක්කත් එක්ක තරහ වුණා මට දන්සල් බත් එකක් අරන් දුන්නේ නැහැ කියලා කොහොම හරි මේ පාර එක දන්සලක් මං කෑවා එකක් බත් ඉතින් මට හරිම සතුටුයි ළම අපි කූඩු බැලුවා හොඳේ ඔය තියෙන මං ආසම ක්ලිප් එක තමයි ඔයාලා බැලුවේ ලස්සන ෆැමිලි එකක් අපිට හම්බුනේ කොළඹදී මම හරිම ආසයි තමනුත් hina වෙලා අනිත් අයවත් hina ගස්සන්න try කරනවා නම් ඉතින් ඒ වගේ ෆැමිලි එකක් තමයි ඒගොල්ලන් වටේම ඉන්න අයවත් hina ගස්ස වෙසක් බලන්නදී තමයි අපිට හම්බුනේ ඉතින් ඔයාලා දන්නවනේ මම ඔයාලගේ ආදරේට හරි ලෝබයි කියලා ඉතින් බොහොම ස්තුතියි
ඊට පස්සේ අපි කොහොම හරි බීච් එක පැත්තෙත් ගියා. මොකද අපිට කරන්න දෙයක්වත් නැහැ නේ. එක දවසලයි කෑවේ. කොහොම හරි අපි කඩලා ගත්තා. කඩෙන් කියන්නේ ඔව් කඩෙන් කඩලා ගත්තා. කඩලා අරගෙන අපි ගියා බීච් එකට. ගෙදර යද්දි අපි කොහොම හරි පාන්දර 3යි ගානට තමයි ගෙදර ගියේ. අපි වටයක් දාලා ඒ වුණත් ඉතින් අපිට දන්සල් හම්බුන්නේ නැහැ. ඉතින් එහෙනම් මේ vlog එක මෙතනින් ඉවරයි. ඔයගලන් කැමති කියලා මං හිතනවා මේ vlog එකට. එහෙනම් ඊළඟ vlog එකකින් හම්බෙන්නම්. ඊළඟට මොන වගේ vlog එකක් ඕනද කියලා ඔයගලන් කමෙන්ට් එකක් දාන්න. bye